Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවම ඔයාලා වෙනුවෙන් ඉතින් සතියාන්තේ කොහොමද මගේ නිවාඩු දවස් ගෙවුණින් කියලා තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතෙන්ම එකතු වුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරගෙනම මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාගේ ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද නිවාඩු දවස නිසා මම හිතුවා උදේට වයිෆ්ට බර්ගර් එකක් ගෙනත් දෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි මම ආවේ බර්ගර් එක ගෙනියන්න. ඕඩර් එක දාලා විනාඩි 5ක් විතර යනකොට මට ඒක ලැබුණා. ඉතින් ඇත්තටම ඒක ගොඩක් රසයි. මෙන්න බලන්නකෝ මේක. ඇත්තටම මේක රසපාටයි නේද? ඇත්තටම මේක ගොඩක් රසයි. ඉතින් ඒක යාට දීලා අපි යාළුවොත් එක්ක ආවා මෙන්න මෙතෙන්ට. මේ තමයි අපේ කම්පැනි එකේ වැඩ කරන නැන්ද කෙනෙක්ගේ ගෙදර. ඉතින් එයා අපිට කිව්වා අද කෑමකට එන්න කියලා. ඉතින් මෙහෙ. ඉතින් වයිෆුත් එක්ක එනකෝ ඒත් එයාට ටිකක් ඇඟට අමාරුයි කියලා එයාවේ නැහැ. බලන්නකෝ මේ දේවල්. මේ මිදිවලක් මේ තියෙන්නේ. තාම මේ මිදි හැදීගෙන යනවා පොඩි පොඩි කෙඩි තියෙන්නේ. ඉතින් මෙයාලගේ වත්තේ ගොඩක් කෙලවලු පළතුරු ගොඩක් තියෙනවා. ඉතින් පිපිඤ්ඤ තිබුණා. එතකොට තක්කාලි, බම්බටු, මිරිස් තව පළතුරු ಜಾති ගොඩක් තිබුණා. ඒ වගේම කුකුල්ලුත් ඉන්දියා, බල්ලුත් ඉන්නවා. 이거 봐봐. 빨개졌어. 왜 색깔이 왜 다 이러는가 봐. 손주? 거기도 주택이대. 어디야? 어딨어? 야, 오피, 바보. 가만 있어. 내려. 정복 내장 아니에요? 앉아. 기다려. 들어갈 수 있어요? 똑같아. 딱 많이 있어요. 나오죠. ඉතින් තව පොඩ්ඩෙන් එයා මාව ඇතුළට දාලා දොර වහන්න තමයි හැදුවේ. ඉතින් බලන්නකො මෙන්න මේක. මෙතන බිත්තර දාන කිකිලිය ගොඩක් කියනවා. ඉතින් ඇත්තටම අපේ කම්පැනි එකේ කොරියන් අය එතකොට විදේශිකයෝ අපිට යාලා අපි විදේශිකයෝ කියලා ඇත්තටම වෙනසක් පෙන්වන්නේ නැහැ. අපි එක පවුලක් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් බලන්නකො අපිට නැන්ද හදලා තියෙන කෑම වර්ග. ඉතින් ගොඩක් කෑම ಜಾති තිබුණා. ඇත්තටම ගොඩක් රසයි. අපි ගොඩක් රසට කෑවා. මේ තියන්නේ එයාගේ ගෙදර. ඉතින් ඇත්තටම ගොඩක් පිළිවෙලට එයා ගෙදර තියාගෙන ඉන්නවා. ගොඩක් ලස්සනයි හැමදේම හොඳටම තියෙනවා. 저거 찍고 있어야지. 얘들도 뭐냐 포커 같은 건 나 주고. 누가 손이요? 언니가 선이요. 뭔 손이냐? 너 광파네? 카밀라 짱이. ඉතින් කෑම කාලේ ඉවර වෙලා යාලා කාඩ් සෙල්ලම් කරන්න ගත්තා. ඊට පස්සේ අපිට තවස් වෙනකන් ඉන්නකෝ ඒත් අපි ඉඳියේ නැහැ. අපි ඉතින් එන්න ආවා එතනින්. ඉතින් බලන්නකෝ මෙන්න මෙතන අපි එනකොට තමයි මෙතන හම්බුනේ. ඉතින් මේ වතුර මාල් වල මේ චූටි ළමයි සෙල්ලම් කරන ලස්සන බලන්නකෝ. ඉතින් අපි එතන ටිකක් වෙලා හිටියා. මොකද මේ චූටි ළමයි සෙල්ලම් කරන දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ගියා කායික ටිකක් හොදන්න. මොකද මේ සතියෙම කායික පොඩ්ඩක්වත් හේතුවේ නැහැ. දූලි වැදිලා මේ ඉතින් අපේ කම්පැනි එකේ තියෙනවා වාහන හොදන එකක්. ඉතින් එතෙන්ට තමයි කායික අරගෙන ආවේ හොදන්න. ඉතින් අද ටිකක් හොඳට කායික හොදගත්තා.
ඉතින් කායගත් සෝදගෙන මම ගෙතර යන්න හැදුවේ. ඉතින් ගෙදර යනකොට චූටි බඩගින්නක් ආවා. ඉතින් එතකොට පොඩක් අයිස්ක්‍රීමයක් කන්න හිතුවා. ඉතින් බලන්නකෝ මෙන්න මෙතන අයිස්ක්‍රීම් ගොඩක් තියෙනවා. ඉතින් එතනින් වෙන මේ කිට් කැට් අයිස්ක්‍රීම් එක ගොඩක්ම රසයි. ඉතින් මම එකක් ගත්තා. ඉතින් තව වෙන මේ කිරිහෙකුත් ගත්තා වයිෆ්ට ගෙනියන්න. ඉතින් ඇත්තටම මේ අයිස්ක්‍රීම් එක පුදුම රසක් තියෙන්නේ. මම හිතන්නේ අපේ රටෙත් මේක තියෙනවා. ඔයාලා කොහේ හරි දැක්කොත් අනිවාර්යෙන් මේක කාලා බලන්න ගොඩක්ම රසයි. ඉතින් එතකොට තමයි තව මට පාරේදී ඉතින් යාළුවෙක් හම්බුණා බලන්නකෝ මෙන්න මෙයා. ඉතින් හරිම හීලයි. ඉතින් එයාගේ අයිතිකාරයාත් මේ මෙතන එහා පැත්තේ ඉන්දියා. ඉතින් ඒක නිසා මම එයාට මුකුත් අරන් දුන්නේ නැහැ. ඉතින් මේ සමහර කොරියන් අය කැමති නැහැ එයාලා සත්තුන්ට මේ කෑම අරන් දෙනවට. ඉතින් අයිස්ක්‍රීම් එක රසයි හරිද? බලන්නකෝ. කන්න හිතෙනවනේ. ඉතින් ගෙදර යන ගමන් මාට් එකටත් පොඩ්ඩක් ගියා. මොකද කෙසෙල් ඉවර වෙලා ඉතින් කෙසෙල් ගන්න තමයි නැමැත්තේ. බලන්නකෝ දුරියන් ගොඩක් අලුතෙන්ම ඇවිල්ලා. ඉතින් හරිම සුවඳයි. පළතුරු ගොඩක්ම තියෙනවාද අලුතෙන් පළතුරු දාලා. ඉතින් ඔන්න බලන්නකෝ අපේ රටේ වගේම හැමදේම තියෙනවා. ඉතින් නැති දෙයක් නැති තරම් මෙහෙ. ඉතින් ඔන්න මම කෙසෙල් ටිකක් ගත්තා. බලන්නකෝ මම මේ ගනිපු කෙසෙල් ලැවරිය වෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 1000 ගණක් වෙනවා. සමන 1200ක් වගේ. ඉතින් එතකොට මම දැක්කා මැංගෝස් තියෙනවා. ඉතින් මැංගෝස් ඇවිල්ලානේ. ඉතින් මැංගෝස් ටිකකුත් ගත්තා. මේක වෙනවා මැංගෝස් එක චුටක් ඉන්නකෝ. මේ මැංගෝස් සමන එක මල්ලක් වෙනවා. ඔන්න මේ සෙට් එක වෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 1400ක් විතර. ගෙඩි 3යි 6ක් ගෙඩි 6ක් 8ක් විතර තියෙනවා. ගෙඩි 6ක් තියෙනවා. ඉතින් මේ නැති දෙයක් නැහැ. ඉතින් ඒ වුණාට ටිකක් සමහර මිල වැඩි. මේවා ගොඩක් තායිලන්ඩ් වලින් එතකොට වියට්නාම් වලින් තමයි පළතුරු එන්නේ. ඉතින් ඒ බරු ටිකත් අරගෙන ඊට පස්සේ මම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉතින් ඊට පස්සේ මම වයිෆ් එක චුට්ටක් එළියට ගියා. මොකද අද නිවාඩු දවස වුණත් මම උදේ ඉඳලා ගෙදර හිටියේ නැහැ. හැමෝම ටිකක් අවල්නේ. ඉතින් එයා එක්ක ටිකක් එළියට ගියා. ඊට පස්සේ ඉතින් අපි ටිකක් ඇවිතලා ඇවිල්ලා ඉතින් බඩගිනි. ඔන්න ඉතින් බත් කන්න තමයි හැදුවේ. ඉතින් ඔයා දවල් ගොඩක් රසට කෑම හදලා තිබුණා. ඉතින් එයා මට ගොඩක් රස කෑම එකක් බෙදලා දුන්නා. ඉතින් ඔන්න ඉතින් මම හිතනවා අද ඔයාලා මගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම තාමත් මාව subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට මම සමු ගන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.